අවුරුදු 6 ඉඳන් පොඩි ළමයින්ට ඕස්ට්‍රේලියාවට ස්කූල් වීසා දෙනවද? අම්මටයි තාත්තටත් ඒ ළමයාත් එක්ක එහෙමම ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න පුළුවන්ද? වැඩි ප්‍රසිද්ධ නැති ඕස්ට්‍රේලියන් ස්කූල් වීසා ගැන අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් වෙනද වගේම ඕස්ට්‍රේලියාව ගැන උනන්දුවක් දක්වන අය ඕස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට විවිධ වීසා කාණ්ඩ යටතේ එන්න පුළුවන් ආකාර පිළිබඳව අපි දන්න විස්තර අපේ අත්දැකීම් අපි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරනවා. ඉතින් ඉල්ලීමක් කරනවා වීඩියෝ එක අවසන් වනතුරු රැඳිලා ඉන්න. තීරණ ගන්න කලබල වෙන්න එපා. ඔයගොල්ලන් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. මොකද සමහරලාට අපි වීඩියෝ එකක් දැම්මම හිතනවා ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන් ඒ වීසා කාණ්ඩය යටතේ ලංකාවේ ඉන්න හැමෝටම ඒ වීසා කාණ්ඩය යටතේ එන්න පුළුවන් කියලා. ඇත්තටම එහෙම හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔයා මේ වීඩියෝ එක අවසන් වනතුරු බලලා ඒ සුසුකන් සපුරන අයට විතරක් ඒ විදියට ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන්. ඉතින් ඕස්ට්‍රේලියාව විසින් විවිධ වීසා කාණ්ඩ හඳුන්වා දීලා තියෙන්නේ විවිධ අවශ්‍යතා විවිධ සුදුසුකම් සපුරලා තියෙන අයට ඕස්ට්‍රේලියාවට පැමිණෙන්න. ඉතින් ගොඩක් අය දන්නේ ප්‍රධාන වීසා කාණ්ඩ කීපයක් පිළිබඳව විතරයි. ඒ නිසා ඉල්ලීමක් කරනවා අපේ වීඩියෝ සීරීස් එක සම්පූර්ණයෙන් බලලා ඒ පිළිබඳ දැනුවත් වෙලා ඔයාට ගැළපෙන වීසා කාණ්ඩයක් තියෙනවනම් ඒ ඔස්සේ කරුණු හොයලා බලලා ඕස්ට්‍රේලියාවට එන්න වගේ සීනය සැබෑ කරගන්න උත්සාහ කරන්න. ඉතින් තව පොඩි ඉල්ලීමක් කරනවා අපිව සබ්ස්ක්‍රයිබ් කරපු නැති අයට සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා මේක කාට හරි වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. අපේ ඉදිරියට එන වීඩියෝ දාපු ගමන් එතකොට ඕගොල්ලන්ට ඒ වෙලෙම බලන්න පුළුවන්. ස්කූල් වීසා කියන්නේ ස්ටුඩන්ට් වීසා කැටගරියේම කොටසක්. ඒකේ වීසා කාණ්ඩය සබ් ක්ලාස් 500 කියන එක. ඉතින් ස්කූල් වීසා වල විශේෂත්වය තමයි ස්කූල් වීසා වලට ප්‍රධාන රික්වයර්මන්ට් කීපයක් තියෙනවා. අපි එකින් එක පොයින්ට් 7ක් යටතේ සාකච්ඡා කරනවා. ඊටත් අමතරව ස්කූල් වීසා එක දෙන්නේ වයස අවුරුදු 6 සිට අවුරුදු 18 දක්වා වයස් පරතරයේ සිටින අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට එන සිසුන් සඳහා. ඉතින් ඒකම ඒගොල්ලන් වයස අඩු හින්දා ඒගොල්ලන්ට බාරකරුවන් වශයෙන් ඒගොල්ලන්ගේ දෙමව්පියන්ටත් මේ එකම වීසා එකක් ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වීසා දෙකම දාන්න ඕනේ එකවර. ඉතින් එකට තමයි වීසා එක ඇප්ලිකේෂන් එක ලොජ් කරන්න ඕනේ. ඉතින් එතකොට පේරන්ට්ස්ලගේ ඇප්ලිකේෂන් එක වෙන්නේ සබ් ක්ලාස් 590 කියන එක. ඉතින් මේ විදියට ඕස්ට්‍රේලියාවට ෆැමිලි එක පිටින්ම සංක්‍රමණය වෙන්න පුළුවන්. අවුරුදු 6 දී આવත් අවුරුදු 18 වෙනකන් ඒ ළමයාගේ වයස දෙමාපියන්ට ඕස්ට්‍රේලියාවේ රැඳලා ඉන්න පුළුවන්. එතනින් පස්සේ තමන්ගේ වීසා එක අදාළ විදියට කන්වර්ට් කර ගැනීමේ හැකියාවක් තියෙනවා කාලාන්තරයක් ඕස්ට්‍රේලියාවේ සිටීම හේතු කරගෙන අදාළ සුසුකම් සපුරාගෙන. හරි දැන් අපි බලමු එකින් එක මේ අදාළ සුසුකම් මොනවද කියලා. නම්බර් 1 විදියට අපිට සලකන්න පුළුවන් වයස. එතකොට කලින් කතා කරපු පරිදි වයස අවුරුදු 6ත් වයස අවුරුදු 18ත් අතර අයට තමයි මේ සංසාර සුසුකම් ලැබෙන්නේ. ඒ අයට එතකොට පුළුවන් එයාලගේ දෙමව්පියන් බාරකරුවන් විදියට ඕස්ට්‍රේලියාවට මේ එකම රැගෙන එන්න. වයස අවුරුදු 18න් ඉහළ අයට එහෙම දෙමව්පියන්ට මේ ඒගොල්ලන් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවේ ඉන්නවා කියලා වෙනම වීසා එකක් ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් වයස අවුරුදු 18ත් 6ත් අතර අයට මේ විදියට වීසා කාණ්ඩ යටතේ ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. හරි කාරණාංක 2 යටතේ එන්නේ ඔයා COE එකක් හෙවත් confirmation of enrollment. ඒ කියන්නේ ඉස්කෝලේට එහෙම නැත්නම් ඔයා යන අදාළ අධ්‍යාපනය සඳහා ෆුල් ටයිම් අධ්‍යාපනය සඳහා යන ආයතනයෙන් ඔයා එන්රෝල් කරගත්ත කියලා එන්රෝල් කරගන්නවා කියන එක මත පදනම්ව ඔයාට කන්ෆර්මේෂන් එකක් ලබා දෙන්න ඕනේ. මේක අනිවාර්යයෙන්ම වැදගත්ම සාධකයක් වෙනවා ඔයාගේ වීසා එක සඳහා. අංක 3 හෙල්ත් ඉන්ෂුරන්ස් එකක්. අනිවාර්යයෙන්ම අදාළ ස්ටුඩන්ට් සහ ඒගොල්ලන්ගේ දෙමව්පියන්ට හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් ඕස්ට්‍රේලියාවේදී ලබා ගැනීම අනිවාර්යයි. මොකද කිසිම දෙයක් ඔයාට නොමිලේ ලැබෙන්නේ නැහැ. ඔයා වීසා එක වෙනත් වීසා එකකට කන්වර්ට් කරගත්තේ නැති වුණොත් මේ වීසා කාණ්ඩය යටතේ දිගටම ඔයාට හිටියොත් අනිවාර්යයෙන්ම හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අංක 4 තමයි genuine student කෙනෙක් කියලා තහවුරු කරන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම ඔයා ඕස්ට්‍රේලියාවට එන්නේ ස්ටඩි කරන්න කියන එක ඒගොල්ලන්ට දැනෙන්න තියෙන්න ඕනේ.
ඉතින් වීසා එක ඇප්ලයි කරද්දී මේ එවිඩන්ස් ඒගොල්ලන්ට ලබා දෙන්න ඕනේ. ඉතින් මේ පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන කෙනෙක් ඉන්නවා නම් මම මේ කියන කතාව නිකම්ම අහන්නේ නැතුව එයාලට ඕනේ නම් ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් කෙනෙක් හම්බෙලා හරි කෙනෙක් හම්බෙලා මේ ගැන වැඩි විස්තර හොයලා බලලා අදාළ තීරණ ගන්න පුළුවන්. අංක 5 තමයි health and character certificate එකක් ගන්න අවශ්‍යයි. වයස අවුරුදු 16ට වැඩි අයට අනිවාර්යෙන් පොලිස් ක්ලියරන්ස් එකක් ලංකාවේ පොලිසියෙන් ලබා ගැනීම අවශ්‍යයි. අදාළ ක්‍රිමිනල්ස් වලට සම්බන්ධ නැහැ කියලා තහවුරු කරන්න. ඊට අමතරව හෙල්ත් චෙක් එකක් කර ගැනීම අනිවාර්යයි. ඒක ඉතින් සාමාන්‍ය කොමන් දෙයක්. පිටරට පදිංචිය සඳහා හෝ විදේශගත වන අය අනිවාර්යෙන් කළ යුතු දෙයක්. අංක 6 තමයි වෙල්ෆෙයාර් ඇරේන්ජ්මන්ට් එක. ඒ කියන්නේ අදාළ ස්ටුඩන්ට් ඕස්ට්‍රේලියාවට පැමිණියාට පසු නවාතැන් කෑම බීම සහ අදාළ පාසල් වලට අවශ්‍ය කරන වියදම් අදාළ ඩොකියුමන්ට්ස් පොත්පත් ඒ සියල්ල දරා ගැනීමට ඒ සියල්ල සඳහා වියදම් කරන්න මුදල් තම දෙමව්පියන් හෝ එහෙම නැත්නම් නම් කරන ලද වයස අවුරුදු 21කට වැඩි භාරකරුවෙකුට පුළුවන් මේ සඳහා අදාළ පහසුකම් සපයන්නා විදියට කටයුතු කරන්නට. අංක 7ටදී අපි කතා කරන්නේ වීඩියෝ එකේ වැදගත්ම කොටස වන ෆයිනෑන්ෂල් කැපැසිටි එක සම්බන්ධයෙන්. ඕස්ට්‍රේලියාවට මේ වීසා කාණ්ඩය යටතේ එද්දී අනිවාර්යයෙන්ම අවම වශයෙන් වසරක වියදම ඔයාලා මුදල් වශයෙන් පෙන්වීම අනිවාර්ය වෙනවා. ඉතින් ස්ටුඩන්ට් අමතරව එයාගේ භාරකරු විදියට පැමිණෙන දෙමව්පියන්ටත් එක් පුද්ගලයෙකුට අවම වශයෙන් රුපියල් ලක්ෂ 60ක් එහෙම නැත්නම් ඕස්ට්‍රේලියන් ඩොලර් 28000ක් වගේ මුදලක් ඇඩල්ට් කෙනෙකුට පෙන්වන්න අවශ්‍ය වෙනවා. සහ ඊට අමතරව අදාළ ස්ටුඩන්ට්ගේ ස්කූල් ෆී එක මොකද ගවර්න්මන්ට් ස්කූල් එකකට ගියත් ඕස්ට්‍රේලියාවේ තුලදී ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක්ට යම්කිසි ෆී එකක් ගෙවන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඔයාලට ප්‍රයිවට් ස්කූල් එකකට යන්න හැකියාවකුත් තියෙනවා. ඒක රඳා පවතින්නේ ඔයා සිලෙක්ට් කරගන්න ඉන්න ප්‍රදේශය සහ සිලෙක්ට් කරගන්න පාසල මත. ඒක ලක්ෂ 20ත් 30ත් අතර රේන්ජ් එක අදාළ ස්ටුඩන්ට් ස්කූල් ෆී එකක් ගෙවන්න සිද්ධ වෙන්න පුළුවන්. මේ කියන ගණන් අඩු වැඩි වීමේ හැකියාවක් තියෙනවා. සහ මේට අමතරව අදාළ ස්ටුඩන්ට්ගේ යුනිෆෝම් පොත්පත් සහ නිකුත් වියදම් සඳහා මුදල් සුළු ප්‍රමාණ වශයෙන් අවශ්‍යතාවයක් තියෙනවා. මෙන්න මේ කොන්දේසි 7 ඔයාලට සම්පූර්ණ කිරීමේ හැකියාවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ස්කූල් වීසා සඳහා ඇප්ලයි කරන්න. එහෙම ඇප්ලයි කරලා ඒ විදිහට ඕස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා පැමිණීමේ හැකියාවක් තියෙනවා. අපි වීඩියෝ එකේ අවසානයේට ළඟා වෙලා තියෙන්නේ අපි ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන් විවිධාකාර විදි ගැන ඔයගලන්ට දිගින් දිගටම අරන් එනවා. මේ විදියටත් ඕස්ට්‍රේලියාවට ආපු අවම වශයෙන් එක්කෙනෙක්ට හෝ අපි කතා කරලා ඉන්ටර්වයුව කරලා ඒ විස්තරත් තහවුරු කරලා තමයි මේ තොරතුරු වලට ඉදිරිපත් කරන්නේ. ඉතින් රැඳිලා ඉන්න දිගටම අපිත් එක්ක මේ වගේ ඊටාම වැදගත් වීඩියෝ ඔයගොල්ලන්ට අරන් එනවා. විශේෂයෙන් ඕස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වෙලා ඉන්න අයට සහ ඕස්ට්‍රේලියාව ගැන උනන්දුවක් දක්වන අයට මේ වීඩියෝස් ඉතාම වැදගත් වෙයි. ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න කමෙන්ට් කරගෙන යන්න. එතකොට එක එක කමෙන්ට් වලට මට රිප්ලයි කරන්න බැරි වුණත් ඒ කමෙන්ට්ස් කියවලා බලලා ඒ ප්‍රශ්න වලට උත්තර ටිකත් අරගෙන තවත් වීඩියෝ එකකින් අපි අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ ළඟට එනවා. අපිව ධෛර්යමත් කරන්න ඔයගොල්ලන් subscribe කරොත් තමයි අපි දන්නේ මේ වීඩියෝ එක වැදගත් ඔයගොල්ලන්ට. ඉතින් ඒ සඳහා ඉල්ලීමක් කරනවා අපිව subscribe කරලා share කරලා like කරන්න. ඉතින් එතකොට අපි දන්නවා මේ අපි කරන් යන වැඩේ කාට හරි ප්‍රයෝජනවත් වෙනවා, කවුරු හරි එකකින් ප්‍රයෝජන ලබනවා කියන එක අපිට ගොඩක් සතුටක්. එහෙනම් වීඩියෝ එක අවසන් වෙනකන් ඇදලා හිටියට බොහොම ස්තුතියි. නැවතත් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු සුබ දවසක් හැමෝටම.